Hi couples කොහොමද ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එක ඕගොල්ලන්ගේ වෙඩින් එකට කලින් ගොඩක් වැදගත් වෙන පොයින්ට් එකක් ගැන. සාමාන්‍යයෙන් අපි වෙඩින් එකට කලින් ගොඩාක් වෙලාවට අපේ කාර්ය බහුලත්වයත් එක්ක අපි බිසි වෙන්න ඉඩකඩ වැඩි. සමහරක් වෙලාවට අපිට අත්‍යවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මිස් වෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඉතින් අන්නේ ඩොකියුමන්ට් මිස් වෙන්නේ නැතුව එක තැනකට ඔයගලන්ට පැහැදිලිව ක්ලියර්ව මේ වැඩ ටික කොහොමද මුලින් ඉඳන්ම මැනේජ් කරගන්නේ කියන එක ගැන සම්බන්ධව තමයි මේ වීඩියෝ එක. ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයා මැරි කරන්න ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැන්ටමත් ඔයා මැරි කරන්න ඩේට් එකක් ෆික්ස් කරගෙන නම් ඉන්නේ. ඔයාගේ වැඩ කටයුතු ටික ඉස්සරහට කරගෙන යනවා නම් මේ ඩොකියුමන්ට් එක ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් නම් මුලින්ම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම සේව් කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට මොකක්ද මේ ඩොකියුමන්ට් එක කියලා බලන්න. වීඩියෝ එක යනවත් එක්කම මම මේ ඩොකියුමන්ට් එක මොකක්ද කියන එක ගැන ඔයගලන්ට පොඩි අයිඩියා එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් අපිත් එක්ක ජොයින් වෙන කියන්නේ Brilliant Ceylon Wedding Planners අපිත් එක්ක ජොයින් වෙන ක්ලයන්ට් කෙනෙක්ට මේ ඩොකියුමන්ට් එක අපි මුලින්දම්ම හදලා දෙනවා. ඒ කියන්නේ අපිත් එක්ක මුලින්දම්ම අපේ ප්ලෑනින් එකට සම්බන්ධ වෙන හැම ක්ලයන්ට් කෙනෙක්ටම මේ මෙතඩ් එක සහ ඒ කියන්නේ මේ ප්ලෑන් එක අපි හදලා දෙනවා. මේ ප්ලෑන් එක ගැන මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඒකත් මම මෙන්ෂන් කරන්නම්. අද මම ගොඩක්ම මේ වීඩියෝ එක කරන්නේ ඕගොල්ලන්ගේ වෙඩින් එකේ වෙන ෆයිනෑන්ෂල් සයිඩ් එක මේන් පොයින්ට් එකක්. වෙඩින් එකේ වෙන ෆයිනෑන්ෂල් සයිඩ් එක අපි කොහොමද හරියට චෙක් කරගන්නේ? මොකද ගොඩාක් වෙලාවට මට එන ක්ලයන්ට්ස්ලා කියන දෙයක් තමයි බිල්ස් නැති වෙනවා, එක්ක බිල්ස් මිසින් වෙනවා. එහෙමත් නැත්නම් අවශ්‍ය කරන වෙන්ඩර් එකකින් අපිට ඉන්වොයිසස් හම්බ වෙලා නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන ක්ලයන්ට්ලට තමයි මේ වීඩියෝ එක. මොකද ගොඩාක් වෙලාවට හැමෝටම ප්ලෑන් කෙනෙක් නැති වෙන්න පුළුවන්. ප්ලෑන් කෙනෙක් නැතුව ඔයා වෙඩින් එක ඔයා විසින්ම ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට තමයි මෙන්න මේ ඩොකියුමන්ට් එක අපි ක්ලියර්ලි ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. අද මම මෙතනදී ගොඩක් කතා කරන්නේ මේ පේමන්ට්ස් ටික අපි කොහොමද හරියට ක්ලියර්ව අපි ළඟ ඩොකියුමන්ට් එකක් විදිහට තියාගන්නේ කියලා. මුලින්ම කතා කරොත් අපේ වෙඩින් එකකින් වෙඩින් එකට ඉන්න වෙන්ඩර්ස්ලා කවුන්ට් එක. වෙන්ඩර්ස්ලා කියන්නේ ඔයාගේ බියුටිෂියන්, ෆොටෝග්‍රැෆර්, වීඩියෝග්‍රැෆර්, ෆ්ලෝරිස්ට්, එතකොට ඔයාගේ වෙඩින් හෝල් එක, එතනින් අරගත්තහම ඔයාගේ ඇඳුම්, ඉන්විටේෂන්ස්, ඔයාගේ වෙඩින් එකට සම්බන්ධව සිටින සියලුම වෙන්ඩර්ස්ලාගේ පේමන්ට්ස් කොහොමද ඔයා හරියටම කන්ට්‍රෝල් කරගෙන යන්නේ? මොකද මම අර කලින් කිව්වා වගේ ගොඩාක් ඉන්න ක්ලයන්ට්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි අපි සමහරක් වෙලාවට ෆෝන් එක මිසින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවා හරි මෙහා වෙලා තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට වෙන්ඩර් කියන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් ස්ලිප්ස් හරියට PDF එකක් ඇවිල්ලා නැහැ. ඉන්වොයිස් එක දෙන්න විදිහක් නැහැ. පේමන්ට් එක අපිට ලැබිලා නැහැ. මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් වෙනවා. මොකද හේතුව සමහරක් වෙලාවට බැංකින් සිස්ටම් එකේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට ඒ ප්‍රශ්නටත් මුහුණ දෙන්න වෙනවා. ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ වර්ක් කරන කෙනෙක් නම් ඕගොල්ලන්ගේ අතින් මේ වගේ මිස්ටේක්ස් වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙඩින් එකකින් පස්සේ ඕගොල්ලන්ට ෆයිනෑන්ෂලි ඕගොල්ලෝ චෙක් කරද්දී ඕගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකයි මම මේ වීඩියෝ එක මේන්ලිම කරන්න හිතුවේ ඒ වගේ දේවල් නොවෙන්න. මුලින්ම කරන්න ඕන ඔයා සිලෙක්ට් කරගන්න වෙන්ඩර්. අපි ගත්තොත් වෙන්ඩර් ෆස්ට් ඔයාගේ ෆොටෝග්‍රැෆර් නැත්නම් ෆ්ලෝරිස්ට්. මම මේ ෂීට් එකේ අප්ඩේට් එකත් එක්කම ඕගොල්ලන්ට ඒක පෙන්නන්නම්. මේක ඇවිල්ලා සාම්පල් වීඩියෝ එකක්. මම මේ ෂීට් එක මගේ ක්ලයන්ට් කෙනෙක්ගේ ෂීට් එකක්ම චෙක් කරන ගමන් තමයි මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකත් කරන්නේ. මම මේ ෂීට් එකම සාම්පල් එකක් විදිහට අරගෙන ඕගලන්ට ක්ලියර් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ඔල්රෙඩි ඉවර කරපු වෙඩින් එක පේමන්ට්ස් මෙතඩ් අපි කොහොමද කරේ කියන එක ගැන.
පළවෙනිම දේ ගත්තොත් මම මෙතන දාලා තියෙන්නේ ෆ්ලෝරිස්ට්. එතකොට මේ තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් ෆ්ලෝරිස්ට් කෙනෙක් දෙන බිල් එක එහෙමත් නැත්නම් ඉන්වොයිස් එක. එතකොට අපි පළවෙනියටම කරන්න ඕන අපි කරපු ෆස්ට් ඇඩ්වාන්ස් පේමන්ට් එක. මොකද අපි කරන ෆස්ට් ඇඩ්වාන්ස් පේමන්ට් එකකින් පස්සේ තමයි ඕනෙම වෙන්ඩර් කෙනෙක් අපිට ඉන්වොයිස් එකක් එවන්නේ. එතකොට අපි කරන ෆස්ට් ට්‍රාන්සැක්ෂන් ස්ලිප් එක ඕගොල්ලෝ ගාව PDF ෆෝමැට් එකකින් නම් තියෙන්නේ. PDF එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අනිවාර්යෙන්ම ඕගොල්ලන්ගේ මේ ෂීට් එකට ඇඩ් කර ගන්න. හේතුව සමහරක් වෙලාවට PDF ඩවුන්ලෝඩ් වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. එක එක්කෙනාගේ ස්ටෝරේජ් ෆුල් වහම අර මම කලින් කිව්ව ගැටලු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන නිසා ඕගොල්ලෝ ඕනම වෙන්ඩර් කෙනෙක්ට කරන පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක ස්ලිප් එක මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඕගලන්ට වැඩිපුර ඕගලන්ට හයිලයිටඩ්ලි මේවා වෙන වශයෙන් දැනගන්න ඕන නම් මේ වගේ කොලම්ස් ටික කලර් කරලා එක එක වෙන්ඩර්ට එක එක කලර්ස් දෙනවා නම් එහෙම මේ නම් මම මගේ පහසුවට සහ ක්ලයන්ට්ගේ පහසුවට කරපු දේවල් ඕගොල්ලන් ෆස්ට් ඇඩ්වාන්ස් පේමන්ට් ස්ලිප් එක මේ විදිහට ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් අපිට ලැබෙන ඉන්වොයිස් එක. ඒ ඉන්වොයිස් එක මේ විදිහට ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. එතනින් පස්සේ මේ ඉන්වොයිසස් දෙකට අදාළව සාමාන්‍යයෙන් අපි ෆයිනල් ඩිස්කෂන්ස් යද්දී මේ තියෙන බජට් එකම නොවෙන්න පුළුවන් ෆයිනල් ඩිස්කෂන් එකේ වෙද්දි තියෙන්නේ. මොකද සමහරක් වෙලාවට වෙඩින් එක ලඟ වෙලා ඕගොල්ලන්ගේ තියෙන අයිඩියාස් එක්ක ඇඩ්-ඔන්ස් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මොනවා හරි ඇඩිෂනල් ෆ්ලවර්ස් දාන්න ප්ලෑන් කරන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඇඩිෂනල් ඒගොල්ලන්ගෙන් මොනවා හරි සර්විස් එකක් ගන්නවා වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මුලින්ම කරන්න ඕන ඕගොල්ලන් කරපු ෆස්ට් ඇඩ්වාන්ස් පේමන්ට් ස්ලිප් එකත් එක්ක ඒගොල්ලෝ දුන්න ෆස්ට් ඉන්වොයිස් එක මේ විදිහට ෂීට් එකේ දාගන්න එක. ඊට පස්සේ අපි කතා කරොත් දැන් මම අර කිව්ව විදිහට ඔයාලා කරපු ෆස්ට් ඇඩ්වාන්ස් පේමන්ට් ස්ලිප් එක එතනින් පස්සේ ඕගොල්ලන්ගේ අදාළව ඔයාලා සිලෙක්ට් කරගත්ත පැකේජ් එකට තියෙන ඉන්වොයිස් එක මෙන්න මේ විදිහට අපි අරගත්තන් පස්සේ වෙඩින් එක නම් වෙලා අපි එනවා ඕගොල්ලන්ගේ ෆයිනල් ඩිස්කෂන්ස් වලට. එතකොට මේ ෆයිනල් ඩිස්කෂන්ස් වලට එද්දී අර මං කිව්වා වගේ ඇඩ්-ඔන්ස් මොනවා හරි ගිහින් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහටම ඕගොල්ලන්ගේ ෂීට් එකේ මෙන්ෂන් කරගන්න අදාළ වෙන්ඩර් කවුද කියන එක අපි මෙන්ෂන් කරගන්නවා. ඊට පස්සේ අපි මුලින් කතා කරගත්ත විදිහට එයාගේ පැකේජ් එක මොකක්ද කියන එක එතනින් පස්සේ අපි ඇඩ්වාන්ස් කරලා තියෙන ගාන අපේ පෙන්ඩින් amount එක මේ තුනම ඇවිල්ලා අපි කලින් කතා කරගත්ත ඉන්වොයිස් එක එහෙමත් නැත්නම් පැකේජ් එක වෙන්න පුළුවන්. ෆයිනල් ඩිස්කෂන්ස් වලදී ඔය ඇඩිෂනල් පේමන්ට්ස් මොනවා හරි ගිහින් තියෙනවා නම් ඒකත් මේ කොලම් එකේ ඕගලන්ට මෙන්ෂන් කරලා ෆයිනල්ම ඔයාලගේ ටෝටල් amount එක කීයක් දෙන්නේ කියන එක ඔයාලට හරියටම චෙක් කරගන්න පුළුවන්. එතනින් පස්සේ ඕගොල්ලෝ කාට හරි එහෙනම් ඔයා මේ ෆයිනල් ඩිස්කෂන් එක දවසේම පේමන්ට් එක සෙටල් කරනවා නම් ඔයාලට පුළුවන් ඒ සෙටල් කරපු amount එක මෙතනින් දාලා full paid කියන option එක දෙන්න. එතකොට වෙඩින් එක ලඟ වෙලා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මම මෙයාට පේමන්ට් කරා දානේ මට මතක නැහැනේ. මෙයාට කීයක්ද කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ පුංචි doubts වලින් ඔයාලට සොලියුෂන් එකක් ගන්න පුළුවන් මේ ડોකියුමන්ට් එක හරියට හදාගෙන ගියොත්. හදිස්සියේ හරි දැන් ඔයාලා මේ විදිහට මේ වගේ ડોකියුමන්ට් එකක් හදන්නේ නැතුව යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ගාව ප්‍රූෆ් ඉන්ෆර්මේෂන්ස් තියාගන්න හැම ට්‍රාන්සැක්ෂන් ස්ලිප් එකක්ම මුලින් ඉඳලා අර මං වගේ කිව්ව ඩවුට්ස් ඇති නොවෙන්න මොකද PDF ප්‍රශ්න එනවා සමහරක් වෙලාවට වෙන්ඩර්ස්ලා කියනවා අපිට පේමන්ට් එක හම්බ වෙලා නැහැ අන්න ඒ වගේ ප්‍රශ්න ඊට පස්සේ බැංක් එකක මොකක් හරි සිස්ටම් ප්‍රශ්නයක් වුණොත් එතරින් වෙන ඩිලේ එක සමහරක් විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ ෂීට් එකක් හරියටම අරගෙන යනවා නම් ඔයාට පුළුවන් ඔය තියෙන ගැටලු ටික හරියටම ක්ලියර් කරගන්න.
අනිවාර්යයෙන්ම මං කිව්වා වගේ ස්ලිප්ස් විතරක් දාලා මදි. ඔයා අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්න ඕන මේ අදාළ වෙන්ඩට පේමන්ට් එක අපි කොච්චරක්ද කරලා තියෙන්නේ කියන එක. මොකද සමහරක් වෙලාවට ඉන්න ඉන්වොයිස් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ඩබල් චෙක් කරගන්න හොඳ ක්‍රමයක් තමයි ඔයාලගේ ඉන්වොයිස් එකත් එක්ක මේ වගේ ක්ලියර්ලි ඩොකියුමන්ට් එකක් අරේන්ජ් කරගන්න එක. ඒ විදිහට තමයි මේ පේමන්ට්ස් කොලම් එක යන්නේ. ඒ කියන්නේ අපේ ෂීට් එකේ තියෙන එක සයිට් එකක් ඉවර වෙන්නේ. මේන්නෙම කියන්නෝනේ මේ දේ මේ අපේ ෂීට් එකේ තව තියෙනවා එක මේන් ඉන්ෆර්මේෂන්ස්, ප්ලෑන්, එක්ස්ට්‍රා බජට් ප්ලෑන්ස්. ඕගොල්ලන්ටත් ඒ වගේ හදාගන්න පුළුවන්. මේකට ප්ලෑන් කෙනෙක් අවශ්‍යම නැහැ. සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ අපිත් එක්ක ජොයින් වෙන කස්ටමර් කෙනෙක්ට අපි මේක දෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ ෂීට් එකේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ෆයිනල් ඩිස්කෂන්ස් වලදී ඕගොල්ලෝ මොනවද කතා කරන්න ඕන මේන් පොයින්ට්ස් මොනවද? ඒ හැම දෙයක්මත් අපි මෙන්ෂන් කරලා දෙනවා. ඒ විදිහට මම මේ ෂීට් එක වෙනම ප්ලෑන් එක ඕගොල්ලන්ට වෙන වීඩියෝ එකකින් ක්ලියර් කරලා දෙන්නම්. එතනින් ගත්තාම ඕගොල්ලන්ගේ මීටින්ග්ස් කොහොමද යන්නේ ඉස්සරහට ඒ වල ටික එක ෂීට් එකක් තුලින් ඇත්තටම ගොඩාක් අප්ඩේට්ස් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මොකද සමහරක් වෙලාවට මීටින්ග්ස් උනත් අමතක වෙන්න ඉඩ කඩ වැඩි. නැත්නම් ෆෝන් එකේ ඕගොල්ලන්ට කැලෙන්ඩර්ස් වල මාක් කරගන්න පුළුවන්. මේ ෂීට් එකත් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ඕගොල්ලෝ දාගෙන තියාගන්නව නම් ඕගොල්ලන්ට ඔක්කොම ටික එකම තැනකින් අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක වෙන්නේ. ඕගොල්ලන්ට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. මේ වගේ තව වීඩියෝස් ඉස්සරහට බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම Brilliant Ceylon Wedding Planners අපේ TikTok account එක follow කරලා තියාගන්න. වීඩියෝ එකේ අවසානයේදී කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් අනිවාර්යයෙන්ම save කරලා තියාගන්න. කලින් කිව්වා වගේම සහ තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් thank you so much.